ඔක්ටි අහලා තිබ්බ ඩම්බෙල් රෝවිං එක කරන්නේ කොහොමද? හරි ටෙක්නික් එකට මම අර කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා ඩම්බෙල් රෝවිං එක කරන හැටි. අ ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා ඩම්බෙල් රෝවිං එක ඔය ලේඩිස්ලට එහෙම කරගන්න බෑ. හරිම බාගෙට වගේ තමයි කරන්න try කරන්නේ. full range of motion එකකට යන්නේ නැහැ. ඉතින් මම කියලා දෙන්න හිතුවා හරියටම ඔයාට ඩම්බෙල් රෝවිං එකක් කරන්න කොහොමද කියලා. මේක අලුතෙන් එන බෝයි කෙනෙක් හරි ලේඩි කෙනෙක් හරි වටිනවා. අනිවාර්යෙන් ඒක කරන්න බැක් මසල් එකක් සාමාන්‍යයෙන් ඔයාලගේ දැන් ලේඩිස්ලාගේ නම් බැක් මසල් එක සාමාන්‍යයෙන් ගොඩක් තියෙන කට්ටිය එනවා. ඒ කියන්නේ ෆැට් වෙලා තියෙන කට්ටිය. ඒ කට්ටිය දෙන ඩම්බෙල් රෝවිං කියන එක ගොඩක් එක්සර්සයිස් එක වටිනවා. සහ ඩම්බෙල් රෝවිං දැන් කේබල් රෝවිං ඔය ගොඩක් જાති තියෙනවා. ඒවා කරන බේසික්ලි ඩම්බෙල් රෝවිං එක තමයි ඔයාලට ඉස්සලම ටෙක්නික් එක පුරුදු කරන්න. ජිම් එකට ආවහම. ඒක තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේක හරියටම බලා ගන්න. ඔයාලට මේක හරියටම කරන්න පුළුවන් එතකොට. රයිට්? අපි එක්සර්සයිස් එක. රයිට්. ඩම්බෙල් රෝවින් එක කරනකොට ඉස්සල්ලාම සාමාන්‍යයෙන් අලුතෙන් ඉන්න ඔයා හරි මේක දැනගන්න අවශ්‍ය ඔයාට මම ඉස්සල්ලාම කියලා දෙන්නේ සාමාන්‍ය මම නම් බේසික් ඩම්බෙල් රෝවින් එක මයි ක්ලයන්ට් කෙනෙක්ට කියලා දෙන්නේ. ඉස්සල්ලාම මේ වගේ බෙන්ච් එකක් අරගෙන බෙන්ච් එකේ අපි ගහන්න නැති පැත්තේ කියන්නේ අපි ගහන්නේ මේ අතින් වම් අතින් අපි ලකුණු කකුල තමයි මේ බෙන්ච් එක උඩින් තියන්නේ. රයිට්? බෙන්ච් එක උඩින් තියලා අපි පොඩි ස්පේස් එකක් ගන්නවා වම් කකුලෙන් එළියට. රයිට්? ඊට පස්සේ අපේ අත මෙන්න මේම හරහට. මෙන්න මේ විදිහට හරහට තමයි තියාගෙන ඊට පස්සේ අපේ ආක් එකට යනවා. රයිට්? ඩම්බෙල් එක අරගෙන අපි ආක් එකට යනවා. ආක් එකට අරගෙන දැන් මම ගොඩක් කට්ටිය දැකලා තියෙනවා ජිම් වල මෙන්න මෙහෙම ලේඩිස්ලා කරනවා මෙන්න මෙහෙම එකක්. රයිට්? ඒක සම්පූර්ණ වැරදි. ඒකට බැක් එක වර්ක් වෙන්නේ නැහැ. හැම එකම අපි හොඳට මේ බැක් එක ස්ට්‍රෙච් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. රයිට්? බැක් එක ස්ට්‍රෙච් වෙලා තමයි අපේ ඉන්නට තමයි මෙන්න මේ ඩම්බෙල් එක එන්න ඕනේ. රයිට්? අනික අදින එක අපි අදින්න ඕනේ අතින් නෙමෙයි. සම්පූර්ණ බැක් මසල් එක ફોකස් කරලා තමයි අපි මේක අදින්න ඕනේ. රයිට්? ෆුල් ස්ට්‍රෙච් වෙන්න ඕනේ පල්ලට ස්ට්‍රෙච් වෙලා ආය උඩට එනවා. රයිට්? මෙතනදී අපි බ්‍රීත් ඉන් එක කරනවා. මෙතනින් බ්‍රීත් ඉන් ඇදලා ඉවර වෙනකොට බ්‍රීත් අවුට් කරනවා. රයිට්. මේ විදිහට තමයි බේසික් ඩම්බෙල් රෝවින් එක කරන්න ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන් කට්ටිය. සහ ඊට පස්සේ තමයි අපි ෂෙඩියුල් එක වෙනස් වෙනකොට එක එක වේරියේෂන් වලට යන්නේ ඩම්බෙල් රෝවින් කරද්දී. මේක තමයි කියන්න උවමනා වුනේ. මම හිතනවා ඔයාලට සාධාරණ විදිහට මම මේක කියලා දුන්නා කියලා. රයිට්. මම මේ කරන්නේ ස්කයි ජිම් එකේ කුරුණෑගල. මම පර්සනල් ට්‍රේනින් කරනවා. ඔයාලට පුළුවන් මට ජොයින් වෙන්න සහ මගේ ඔන්ලයින් ට්‍රේනින් වල ජොයින් වෙන්න පුළුවන්. රයිට්. අපි නෙක්ස්ට් වීඩියෝ එකේදී නම් හම්බෙමු.